ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මං හිතනවා. මං හිතුවා අද පුංචි වීඩියෝ එකක් ඔයාලත් එක්ක බෙදා ගන්න. තාමත් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් වීඩියෝ එක බලන්න කලින් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. උදේම අවදි වුණේ මම වැඩ ගොඩාක් plan කරලා. ඉතින් ඒකේ භාගයක් කරනකොට තමයි බබා ආපති වුණේ. ඉතින් එයාව ටිකක් නිදි කරවලා ඉතුරු වැඩ ටික කරගන්න ඕනේ. මොකද දැන් වෙලාව 5යි කාලයි. අද උදේම නැගිට්ටි මොකද මේ දවස්වල ඩෙන්ගුනේ. ඉතින් චුට්ටක් සුද්ධ කරගන්න ඕනේ. ඉතින් ඊයේ රෑ ගොඩක් වැස්සා. ඉතින් වැස්ස නිසා එළියේ කොහොමත් වැඩක් චුට්ටක් අවුව වැටෙනකම් කරන්න අමාරුයි. ඉතින් මං දැන් ක්ලාස් එකේ වැඩ වගේක් තියෙනවා. ටිකක් එළියේ වැටෙනකම් ඒ ටික කරගන්නවා. දැන් ඇත්තටම ටිකක් එළියේ වැටිලා. දැන් 6ට විතර ඇති. දැන් මගේ වැඩවල ගොඩක් දුරට ඉවරයි. දැන් උදේට කෑම හදන්න ඕනේ. මොකද අද අපේ අම්මා ගෙදර ආවා. ඊයේ ආවේ. ඉතින් මගේ වැඩ ගොඩක් තියෙන නිසා තමයි මම එයාට එන්න කිව්වේ. අම්මත් ඉන්න එකේ මගේ වැඩ ටිකක් ඉතින් අද ලේසි. මොකද බබා කොහොමත් ඉන්නවනේ අම්මත් එක්ක. ඉතින් මට ලොකුවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අද. ඉතින් ගේ අස් කරලා ඉටි කොක්කොම ඉවරයි. මේ එයා ප්‍රශ්නයක් ගහපුවම ගේ හරි සුවඳයි. කොහොමද උදේට ඉන්දියා අප්පාදනවා. මොකද අම්මටත් විශේෂයක් නේ. ගෙදර ආවමත් එයා නිකන් ඉන්නේ හැම වෙලාවෙම වැඩ තමයි කරන්නේ. ඉතින් මං ඇත්තටම කැමති නැහැ එයා වැඩ කරනවට. හේතුව දැන් එයාලා ගොඩක් වයසයිනේ. ඉතින් අපිට බෑනේ එයාලගෙන් වැඩ ගන්න. මට ඇත්තට මේක හරි දුකයි. මට තියෙන අමාරු මොහොතවල අමාරු දවස් ඉතින් ඇත්තටම හිතට මහන්සි, ඇඟට මහන්සි, එහෙම දවස් අනන්ත තියෙනවා. ඒත් ඉතින් වැඩ මගහරින්න බෑනේ. හැම වැඩම කරගන්න ඕනේ. ඉතින් අම්මා මස් මාළු වලට නම් ඇත්තටම කැමති නැහැ වැඩිය. ඉතින් මං හිතුවා අර කිරි හොද්දක් හදලා පරිප්පු හදලා පොල් සම්බල හදන්න. ලොකු දෙයක් හදුවේ නැහැ. ඉතින් අම්මට ওই ටික උදේට ඇති. ඉතින් ඉක්මනට කාලා මාත් වැඩ පටන් ගන්න ඕනේ. ඇත්තටම මං ගාව නාස්ති කරන කාලයක් චුට්ටක්වත් නැහැ. වහලි සුද්ධ කර ගන්න ඕනේ. මොකද මේ පීලිය ඇතුලේ මේ රමටන් කොළ වැටිලා තියෙනවා. ඒ වගේ වතුර රැඳිලා. මේ දවස්වල ඩෙන්ගුනේ. ඉතින් ඒ ගියට පස්සේ තමයි දැක්කේ අතු ගොඩාක් වහලෙට නැවිලා තියෙනවා. ඒ නිසා ඉතින් වතුර රත් වෙනවා හොරයි. මොකද අපිට කරන්ට් එකෙන් නෙමෙයි මේ අවුවට රත් වෙන සෝලා එකක් තමයි දාලා තියෙන්නේ. ඒ නිසා ඉතින් ඒ අතු ටිකත් කපලා අයින් කරලා පීලි ටිකත් ඔක්කොම සුද්ධ කරලා වහලෙත් අතු කාලා දාන්න ඕනේ. මොකද මං අවුරුද්දකට සැරයක් කොහොමත් වහලේ සම්පූර්ණ ක්ලීන් කරලා අතු කාලා දානවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේව පිරිමි කරන වැඩ ගෑනු අය මේව කරන්නේ නැහැ කියලා. ඒ වුණාට ඉතින් මම නම් මගේ ගෙදර වැඩ ටික කරගන්නවා. කවුරුවත් කරලා දෙනකන් හොයලා දෙනකන් මම ඇත්තටම බලාගෙන ඉන්නේ නැහැ. ඉතින් මේකේ රමටන් වගේක් තියෙනවා. චුට්ටක් ඇඹුල් ගතියක් තියෙනවා. ඉතින් මා චුට්ටක් කාලා එයා ගෙදර පොඩි බබාලා දෙන්නේ බලාගෙන ඉන්නවා. ඉතින් මම එයාලට ටිකක් මෙහෙ මම විසි කරා. දෙන්නත් එක්ක උඩ බලාගෙන රඹටන් ඇහිඳිනවා. ඇඳුම ගැන නම් වැඩි හිතන්න එපා. මොකද මට ලේසිම ඇඳුම තමයි මම ඇඳගත්තේ. හේතුව දිගට ඇඳගෙන පටලගෙන මේ වගේ වැඩ කරන්න බෑ. මේ මොකද පුළුවන් තරම් සැහැල්ලු එකක් ඇඳගෙන ඕනේ වැඩ කරන්න. ඉතින් මට ගොඩාක් දුරට හිතෙන දෙයක් තමයි අපි හැමදාම ජීවත් වෙන්න ආවේ නැහැනේ. හරි පුංචි කාලේනේ ජීවත් වෙන්නේ. ඒත් ඉතින් ඒ ටිකට අපි කොච්චර දඟලනවද, කොච්චර මහන්සි වෙනවද? මේ සමාජයේ කොච්චර මහන්සි වෙලා වැඩ කරත්, කොච්චර දේවල් කරත් වචනකින්වත් අගය කිරීමක්, ගරු කිරීමක් නැති මිනිස්සු නම් අපි අතරේ කොච්චර ඉන්නවද? ඒත් එහෙම කියලා කවදාවත් ඒ කැපකිරීමේ මහන්සි බලන්න නැතුව වැඩ කරන මිනිස්සු නම් කොච්තරම් ඉන්නවද? කෙනෙක්ගේ දෙයක් දැක්කහම අගය කරන්න ඇත්තටම සල්ලි යන්නේ නැහැ. ඒතර හොඳක් කියන්න සල්ලි වේදන් වෙන්නේ නැහැ. ඔයාලත් කවදා හරි එහෙම ගෙදර හස්බන්ඩ් හෝ වයිෆ් හෝ
බබා හරි කවුරුවම හරි දෙයක් කරනවා නම් කරා නම් ඒකට පොඩ්ඩක් අර මොටිවේෂන් එකක් එන්න අනේ මෙහෙම කරාද ඇත්තම ඒක ගොඩක් හොඳ වැඩක් වටින වැඩක් එහෙම කියලා පොඩ්ඩක් අර හිතට සතුටක් දැනෙන විදිහට කියන්න චුට්ටක් පුරුදු වෙන්න. මොකද එතකොට ඔයත් සතුටින් එයත් සතුටින් තව කෙනෙක්ගේ හොඳක් කියන්න රුපියලක්වත් වියදම් වෙන්නේ නැහැ. ඉතින් මේ ටිකත් මෙහෙම කරලා ඉවර වෙලා පල්ලෙහාත් වැඩ ගොඩාක් තියෙනවා තව කරගන්න. මොකද මේ අද දවල්ට කෑවෙත් නැහැ. මට කනවට වඩා වටිනවා මේ වැඩ ටික ඉවර කරගන්න එක. අම්මා යන්න කලින්. බබාගේ සත්‍යයක්වත් නැහැ. මොකද අම්මාවට පස්සේ එයා මගේ ළඟට එන්නේ නැහැ. එයාත් එක්කම තමයි ඉන්නේ. ඉතින් මට ඒ අතින් හරි ලේසි. කරදරයක් නැතුව මගේ වැඩ ටික කරගන්න පුළුවන්. සුද්දවල් ඇත්තටම ගොඩ දවස් නැහැ. වැස්ස නිසා වෙන්නේ නැති. ඉක්මනට කැලේ එනවා. ඉතින් හරි අපිරිසුදුයි. සත්තු බෝ වෙනවා. ඉතින් ඒ නිසා තමයි මං හිතුවේ මිදුල සම්පූර්ණ ෆුල් ක්ලීන් එකක් දෙන්න ඕනේ කියලා. එතකොට ආයේ ගොඩ දවසකට මේ මට සුද්ධ කරන්න ඕනේ නැහැ. කොච්චර මාන්සි වුණත් ඒ කිසිම දෙයක් බලලා නැතුව මම වැඩ කරන්නේ. හේතුව එකක් ඔළුව ගොඩාක් නිදහස් වෙනවා මෙහෙම වැඩ කරනකොට. තවත් එකක් තමන්ගේ ගෙදර තමන් හරි ලස්සනට පිරිසුදු තියාගන්නකොට ඇත්තටම ආපහු හැරිලා බලනකොට හරි ආඩම්බරයි. මේ හැමදේම මන්නේ කරේ මම කරගත්තා කියලා. ඉතින් ඒ නිසා වෙන්න ඇති මම මේම මාන්සිලා වැඩ කරන හැම දවසකම හරියට සතුටු වෙනවා. කවුරුත් මාව ඇප්‍රීෂিয়েට් කරත් නැතත් මම මාව සතුටු කරගන්නවා. ඔයා හරි ස්ට්‍රෝං ගර්ල් කෙනෙක්. ඔයාට හැමදේම පුළුවන් කියලා මං ඇත්තටම මං ගැන ආඩම්බර වෙනවා. මේක ඇත්තට ගොඩ දවසකින් මේ ගේ ඇරියේ. මේකේ කුරුඳු තලන්න එක කුරුඳු කපලා මේව කරන්නේ. උඩ වැල් ගැට ගහලා තියෙන්නේ. ඒවා කුරුඳු වේලන්න ගැට ගහලා තියෙන ඒවා. මේ අපේ අම්මගේ පුවක් වගේක්. ඔය කරුම් කවෙන්නේ කියලා දාලා තියන් ඉන්නවා. ඔය ටික සුද්ධ කරන පාටක් නම් තාම නැහැ. ඉතින් එයා ඔන්න ඔය සුද්ධ කරන් යනකම් ඔය ටිකත් ඔහොම තියලා තියෙනවා. මේකේ ඇත්තටම එහෙම ලොකුවට අස් කරන්න දෙයක් නැහැ. අතු ගන්න විතරයි තියෙන්නේ. මොකද හුළඟට කොළ වැටිලා කාමරෙට සිවිලිමක් නැහැ. ඒ නිසා අර හුළඟ වැඩි වෙනවම ඒක ඇතුලෙන් කොළ එනවා. ඉතින් මේක චුට්ටක් කොහොම අතු කරලා දාලා තව මට තියෙන එළිය වැඩ වගේක්. දැන් වෙලාව 4ට විතර 4:00 විතර. තව වැඩ ගොඩාක් ප්ලෑන් කරලා තිබ්බට මං හිතනවා අද නම් ඇත්තටම මට වෙලාව මදි වෙයි. ওই වැඩ ටික කරගන්න. කමන්නේ පුළුවන් තරම් මම කරගන්නවා. අන්න ඉතින් මම දැන් ගොඩ කාලයකට කලින් ගාව බුලත් මැස්ස. ඒක දැන් නම් කඩන් වැටිලා. ඇත්තටම අද දවසට ගොඩාක් වැඩ කරා දැන් ඇති. වශිගත්තාන් දැන් උයන්න ඕනේ. අද හදනවා මාළු කරි එකක් හදලා දෙල් කරි එකයි තෝරකොළ මැල්ලුම් අම්මා එනකොට තෝරකොළ වගේක් ගෙනත් තිබ්බා. මොකද මං ආසම කෑම තමයි තෝරකොළ. චූටි කාලේ කෑවට පස්සේ තමයි ඔය මට ආයෙ කන්න හම්බ වුණේ. ජීවිතය කියන්නේ ඇත්තටම හුස්ම ගන්න නැතුව අපි අර නිකන් රේස් එකක් දුවනවා වගේ දුවනම එකක්. ඉතින් ඒකේ පුංචි නවාතැන් පොලක තමයි අපි මේ නතර වෙලා ඉන්නේ. ඉතින් මං හැමදාම හිතන්නේ මේ ඉන්න පුංචි කාලේ කොහොමත් කාටවත් කරදරයක් නැතුව රටේ ලෝකෙට අනිත් එක ගෙදර මිනිස්සුන්ට වටපිටාව මිනිස්සුන්ට කාටවත් කරදරයක් නොකර තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන
ඉන්න ටිකේ සතුටින් ඉඳලා මේ ලෝකෙන් යන්න තමයි මගේ එකම බලාපොරොත්තුව ආසාව තියෙන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් මට මං ජීවිතේ කලකිරිලා කියලා නැහැ. මං ගොඩක් බණ කතා අහනවා. ඉතින් මට අර යථාර්ථය කියන දේ මං ගොඩක් දුරට දැන් තේරුම් අරගෙන ඉන්නවා. දවසින් දවස අපි වයසට යනවා. එතකොට අපේ ජීවිතවලට අත්දැකීම් එකතු වෙනවා. ඉතින් එතකොට අපි අර හිතන පතන විදිහ ටිකක් වෙනස් වෙනවා. ඉතින් මං ඔයාලට කියන්නේත් කෙනෙකුගේ මුන්ට හිනාවක් ගේන කෙනෙක් වෙන්න. තව කෙනෙක් වැඩෙන තැනදී නැගිටව ගන්න පුළුවන් කෙනෙක් වෙන්න. එතකොට කාගවත් හිතක් රිද්දන්න එපා. මොකද අපි හැමදාම ඉන්නේ නැහැනේ. ඉතින් ඔයා ගැන හොඳ ප්‍රතිරූපයක් කෙනෙක්ගේ හිතේ ඇති වෙන විදිහට ඔයා ජීවත් වෙන්න. කෙනෙක් අමාරුවෙන් හරි ඉස්සරහට යන්න හදනවා නම් පොඩ්ඩක් එයාට අත දෙන්න පුළුවන් කෙනෙක් වෙන්න. ඒක දිහා බලලා සතුට වෙන්න පුළුවන් කෙනෙක් වෙන්න. එතකොට අපි හිතන්නේවත් නැතුව අපි ආස දේවල් අපි කරා ළඟා වෙනවා. ඉතින් මම ඒක එහෙම ගොඩාක් විශ්වාස කරනවා. තමන් හදාගත්ත තමන්ගේ සර්කල් එක ඇතුලේ ජීවත් වෙන්න. එතකොට ඇත්තටම ප්‍රශ්න අඩුයි. හිතේ සතුට වැඩි. ඕනවට වඩා කිසිම දෙයක් මගේ මට කියලා එහෙම බදාගෙන ඉන්න එපා. මොකද එතකොට සමහර තැන්වලදී හිත රිදීම් වැඩි වෙනවා, ජීවිතේ එපා වෙනවා, ජීවිතය අතාරින්න හිතෙනවා. ඉතින් මේ හැමදේම ලිමිට් එකක් ඇතුව තමන්ගේ ජීවිතය අරගෙන තමන්ගේ ජීවිතය තියාගෙන කොහොම හරි මේ ඉන්න ටික කාලේ ඉස්සරහට යන්න. ඉතින් අද ගොඩාක් මහන්සි වෙච්ච දවසක්. මගේ වැඩ ටික ඉක්මනට ඉවර කරලා මම ඇත්තටම චුට්ටක් වාඩි වෙලා ඉන්න ඕනේ. අද ගොඩාක් මහන්සි. ඉතින් මගේ වීඩියෝ හොඳයි නම් මගේ channel එකත් එක්ක එකතු වෙන්න. මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒතර මෙහෙම නිකන් බලලා යන්න එපා. මගේ channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් පුංචිම දෙයක් හරි තිබුණා නම් ඔයාගේ ජීවිතේට එකතු කරගන්න. ඉතින් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. කවුරුත් ළඟ නැති කාලේ ඔබම වැරදුනා